ආයි ගයිස් අද ඉතින් අපි බලමු අපිට ඉස්සරහට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් එක මොනවද කියලා. මේවා ඉතින් ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන ඉවෙන්ට් ආයි රිටර්න් වෙන්න තියෙන්නේ. මේවා ගන්න කැමතියින් ඉන්නවනේ ඉතින් දැන් නම් ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන ඉන්න ඉස්සරහට එන්න තියෙන ඉතින් කෙලින්ම ඩයමන්ඩ් කන්න ඉවෙන්ට් ටික. මේ ඉවෙන්ට් වලට නම් ඉතින් ඩයමන්ඩ් කෑවට කමක් නැහැ. ඉතින් මේවා ගත්තට පස්සේ සුපිරිම සුල්තාන්ලා වගේ ඉන්න පුළුවන්. මේ සුපිරි ඉවෙන්ට් එකක් තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. ඉතින් ඒවා ගන්න කැමතියින් ඉන්නවනේ අනිවාර්යයෙන්ම ඉතින් ඩයමන්ඩ් ටික රෙඩි කරන් ඉන්න දැම්මි ධම්ම. හරි වැඩි කතාව ඕනේ අපි යන් අද ගෙන වීඩියෝ එක. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සර්වර් එකට එන්න තියෙන ඉස්සරහට එන්න තියෙන සුපිරි බන්ඩල් එක මේක තමයි ඉස්සෙල්ලා මේක ඇවිල්ලා තියෙනවා මේකේ මේ විදිහට ඩිසයින් කරලා තියෙනවා ඉතින් සුපිරියටම ඉස්සෙල්ලා ඕල් ප්ලේයර්ලා ඉතින් දන්නවා මේක කොහොම බන්ඩල් එකක්ද ආයේ කොහොමද මේ විදිහට ෆ්‍රී මේල් බන්ඩල් එක මේල් බන්ඩල් එක දෙකම ඩිසයින් කරලා තියෙනවා මේක තමයි මේ තොප්පිය උත් තියෙන එක නාර බැලුම් බෝල පෙටා ඉන්න දවස්වල තමයි ඔක ආවෙත් බැලුම් බෝල පෙටා එක්කම හරි ඒ ඉවෙන්ට් එක ඉතින් ඒ විදිහට ඉවරයි. ඊගාවට අපි යන් ඊගාවට මගේ කට්ටිය මිලලා තිබ්බ ඉවෙන්ට් එකක් තමයි අපිට ඊගාවට එන ඉවෝ ගන්න මොකක්ද ඒක ඒ ඉවෝ ගන්න එක ඉන්නේ මොන ගන්න එකට මොන විදිහට දෙන්නේ කියලා අපි දැන් යන් ඒ ඉවෝ අලුතෙන් එන ඉවෝ ගන්න එක ගැන බලන්න. අලුත් ඉවෝ ගන්න ගැන අපි සුපිරියක් වෙයි කියලා හිතනවා. අලුත් තියෙන ඉවෝ ගන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ සර්වර් එකට එන්න තියෙන අලුත් ඉවෝ ගන්න එක මෙන්න විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒක එන්නේ M60ට මෙන්න විදිහට level 4 දාන්න පුළුවන් ඉවෝ ගන්න එක තමයි ඒක. ඒක හැබැයි සුපිරියක් වෙයි කියලා හිතනවා. තාම මේකට තියෙන ඇබිලිටි හැමවත් දීලා නැහැ තාම. ඩිසයින් කරගෙන යන ගමන් ඒකට ඉමෝට් එකක් දීලා නැහැ. සාමාන්‍ය මෙන්න මේ විදිහට අලුත් ඉවෝ බන්ඩල් එකත් එක්ක ඒ ඉවෝ බන්ඩල් එකේ සීන් එකට තමයි මේක හදලා තියෙන්නේ. ඉවෝ බන්ඩල් එක රිලීස් වෙයි මේක. මෙන්න මේ විදිහට හැබැයි සුපිරියටම ඩිසයින් කරලා නම් තියෙනවා. දැන්ට නිකන් ස්ටිකරයක් වගේ තමයි තියෙන්නේ. දැන් තාම හරි ඒක සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඒක සුපිරියටම තාම එන්න හරියටම එහෙම මුකුත් නැහැ නිකන් ගන්න එක නිකන් දැන් කතා කරන්න යන්නේ අපිට ඊගාට එන්න තියෙන බන්ඩල් එක ගැන. ගොඩක් කට්ටිය අහලා ඉබ්බේ බන්ඩල් එක එන්නේ කවද්ද එන්නේ කොහොමද කියලා එහෙම අපි දැන් ඉතින් යන් මේ බන්ඩල් එක ගැන කතා කරන්න. ඒ බන්ඩල් එක ඉතින් සුපිරි බන්ඩල් එකක්. ඒ බන්ඩල් එක එනකන් ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා. ඒ බන්ඩල් එක ගැන කතා කරන්න අපි යන් වීඩියෝ එකට. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊගාට අපිට එන්න තියෙන්නේ ගෝල්ඩන් ෂර්ට් බන්ඩල් එක මේ එක එන්න තියෙන අනිත් බන්ඩල් එකයි. ඒ ගෝල්ඩන් ෂර්ට් බන්ඩල් එක ඉතින් කියන්නේ ඉතින් පට්ටම පරණ බන්ඩල් එකක් තමයි. ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු බන්ඩල් එකක් තමයි. ගොඩක් කට්ටිය වගේ අහලා තිබ්බේ කවද්ද එන්නේ කියලා හැම. ඒකත් එක්ක ඉතින් ඔන්න ඔහම ගෝල්ඩන් ෂර්ට් බන්ඩල් එකයි අර අනිත් බන්ඩල් එකයි මේ එනවා. ඉතින් ඒක එන්නේ රින් ඉවෙන්ට් එකට ටෝකන් එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඉතින් ඩයමන්ඩ් 4000ක් විතර තිබ්බොත් ඉතින් ඕනේ මේ ගෝල්ඩන් ෂර්ට් බන්ඩල් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. අපි යන් අපේ සර්වර් එකට ඊගාට එන්න තියෙන ඉවෙන්ට් එක බලන්න. ඒ ඉවෙන්ට් එක ඉතින් සුපිරිම ඉවෙන්ට් එකක් තමයි. ගොඩක් කට්ටිය ආසාවෙන් හිටිය ඉවෙන්ට් එකක්. දැන් මම ඉතින් ඩයමන්ඩ් රෙඩි කරගෙන ඉන්නේ ඉවෙන්ට් එක ගන්න. ඊගාට ඉතින් අපිට එන්න තියෙන්නේ YT කලිසන් සෙට් එක තමයි. ඔන්න විදිහට ඉතින් YT කලිසන් තුනක් එනවා. කහ පාට YT කලිසමයි, රතු පාට YT කලිසමයි, කොළ පාට YT කලිසමයි. ඔය විදිහට ඉතින් ඒ තුනෙන් ඒ අර ටෝකන් එක්ස්චේන්ජ් කරලා එහෙම ගන්න පුළුවන් විදිහට නෙමෙයි ඒවා එන්නේ. ඒවා නම් ඉතින් ඔය කට්ටියට කැමතියක් ගන්නට ඉතින් තුන මුණක් ගන්න ඉඩ තියෙන ඔය කට්ටිය දැන් කහ එකට ආසයි නම් කහ එක අන්තිමට ආවොත් එහෙම ඔය කට්ටියට අන්තිම වෙනකම්ම ස්පින් කරන්න වෙනවා. හරි ඔය විදිහට අපේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් ඔය කට්ටියට මේ වගේ වීඩියෝ දිගටම ඔන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ඕල් කරලා ලයික් එකක් දාගෙන ඉන්න. ඔයාලට ඉතින් මේ වගේ වීඩියෝ ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් මට මේ වගේ වීඩියෝ දිගටම ගේන්න වෙන්නේ නැහැ. එහෙනම් අදට මම යනවා ගුඩ් බයි.